මුතු කැටසේ වැසි වැටෙනවා ඉපනැලි බිම තෙමෙන්න ඉඩෝරේ හෙම්බත් හදවත තුබුදවන්න ගමක වර්ණ සමගින් මුතු ටීවී අපි එනවා ඔබ සොයාගෙන මම සමන්ත විතාන ගමක වරුණ ප්‍රධාන අනුග්‍රහය ස්මාර්ට් ට්‍රේඩ් සෙන්ටර් නම්බර 159 හයි ලෙවල් රෝඩ් ගොඩගම හෝමාගම දුරකථන අංකය 0112 197 WhatsApp 0773 616 054 rice cooker fridge TV vacuum cleaner mixer grinder fans washing machine gas cooker heater jug flask non-stick cookware hair trimmer printing machine heaters air fryer oven mini fridge pressure tool plastic putu plastic cupboards racks plastic box ඇතුළු සියලුම ගෘහ විදුලි උපකරණ සඳහා ස්මාර්ට් ට්‍රේඩ් සෙන්ටර් නම්බර 159 හයි ලෙවල් රෝඩ් ගොඩගම හෝමාගම මුතු කැටසේ වැසි වැටෙනවා ඉපනැලි බිම තෙමෙන්න ඉඩෝරේ හෙම්බත් හදවත පුබුදවන්න සයිබර් අවකාශයේ දිගහැරෙන ගමින් ගමට මුතු සොයා යන්න මුතු ටීවී තුලින් දිගහැරෙන ගමක වර්ණ වැඩසටහනේ අද අපි ඇවිත් කල්සර් දිස්ත්‍රික්කයේ පාලිඳනවල පාර්ශවික කොට්ටාසේ කයත් 841B බටවිල ගමට තමයි අපි ඇවිල්ලා ඉන්නේ. ඉතින් ගමින් ගමට මුතු සොයා මුතු කැට සොයමින් යන මුතු ටීවී තුලින් දිගහැරෙන කතාන්තරේ අද කතානායකයා වහන්සේ වෙන්නේ සුවිශේෂී පුද්ගලයෙක්. ගල්තුන්දල ශ්‍රී අභිනවරාම විහාරාධිපති පාලින්දනවල ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ දරු ලේකකාධිකාරී සද්ධර්ම විභූෂිත ධර්මාදීශ්වර ශාසන කීර්ති ලෝකාචාර්ය මුළු දිවයිනකම සාමවෙනිකව නම කියන්නට අවසරයි පූජ්‍යපාද මොරපිටිය ධම්මරක්ක හම්බුනේ ඔබ වහන්සේට নমස්කාර පූර්වක ආරාධනා කරනවා මුතු ටීවී ඔබ වහන්සේ ඊටමත් භක්ති ආදරෙන් හදපිලි භක්ති ආදරෙන් පිළිගන්න වහන්සේ අපේ මුතු ටීවී වැඩම කරන්නේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගෙන් පළමු අවසරය ලබනවා ඔබ වහන්සේ කොහොමද ඔබ වහන්සේගේ ළමා කාලේ ගත කළේ? තිරුවන් සරණයි. ඒකින් පළමු කොට මම අවස්ථාව සම්බන්ධයෙන් ලබා දීම සම්බන්ධයෙන් කී ආයතනයට පළමු කොට උන්යාන මොදනා කරනවා. ඒ ඔබතුමාට බොහොම ස්තුතියි මේ අවස්ථාවට සම්බන්ධ වෙලා අපිට මේ ගම පිළිබඳව මේ රටට යමක් කියන්නට අවස්ථාව ලබා දීම සම්බන්ධයි. ඉතින් පොඩි කාලේ ගැන කතා කරනවා නම් පොඩි කාලේ සාමාන්‍යයෙන් ඉතින් අපි මොරපිටිය කියන ගම කියන්නේ බොහොම පිටිසර වගේ දුෂ්කර ගම්මානේ. මේ ගම්මානේ ඉඳලා ওই පාසලට හැමදාම උදේ හවස ඉන්නේ කිලෝමීටර් 3-4ක් පාගම්මින් තමයි යන්නේ. මාස පාගම්මින් කට්ටියනේ. අද කාලේ වගේ මේ අධ්‍යාපනයේ ඇත්තට අවශ්‍යයි කියන එහෙම හැඟීමක් තිබෙන්නේ නැහැ. තරඟකාරී බවක් තිබෙන්නේ නැහැ. අපිට ගුරු ඉස්කෝලේ උගන්වනවා. ඒ වගේ
කාලයක් පරිච්ඡේදයන් මෙහෙම ඉන්නකොට ඉතින් මට හිතුණා නිකන් මහාන වෙන්න ඕනේ කියලා. එතකොට මගේ වයස අවුරුදු 11ක් වගේ වුණා. අම්මට නෝනයක් කියන්නේ. අම්මට කිව්වම මගේ ප්‍රශ්නයක් නෑ. තාත්තට ඉවරට පස්සේ තාත්තා පොඩ්ඩක් අකමැති වුණා. අකමැති වෙන්න හේතුව තමයි මහාන වෙන එක නෙවෙයි මහාන වෙනවට නෙවෙයි අකමැති වුණා. මහාන වෙලා මේ මිනිස්සුන්ගෙන් පොදු සත්කාර අරගෙන වන්දනාමාන ලබාගෙන නැවත ගෙදර එන එක තමයි අපේ මහාන වෙනවා නම් මම ජීවත් වෙනකන් ගෙදර එන්න එපා කියලා ඒක පරුස වචනනේ හරි ඒක හිතට වැදුනා ඒක ඒ නිසා මේ අදත් මේ රැඳී ඉන්න ප්‍රධානම හේතුව තමයි කියපු වචනේ ඒ තාත්තට බයයිනේ ඒ බයත් එක්ක කියපු වචනේත් එක්ක තමයි අද ඒක තාමත් අපිට ඇතුලේ ඉරිරව් දෙනවා. ඇත්තටම අපේ හඳුනන්නේ ඉතින් ඒ අපේ දෙමව්පියෝ ඒ අපේ ගත ඍජු තීරණ ඒ ළමයින්ට අපි දැන් ඇත්තටම අපි කතාවට කියනවා. ඉතින් ඒ තාත්තගේ ඒ කීම උභාතේ මනසේ හිතේ දරාගෙන අප්‍රතිහත ධෛර්යයෙන් විශාල අපේ උභාතේ අපි හැමෝම දන්න කතාවට දරාගෙන ඉන්න හරි අමාරුයි. ඉතින් ගමක වර්ණතරේ උභාතේ අපි හොයාගෙන ආවේ උභාතේ ඊටාම දුෂ්කර ගමක ඉඳන් මේ 841 දී වටදුරුවිල මේ ගමට ගෙනෙලා. උභාතේ මුදුන් මල් කඩක් වගේ මේ ගමේ ආලෝකවත් කරන්නේ. අපි එනකොට අපි කතා වුණ හැම කෙනෙක්ම මේ ගම ලොකු වපසරියක් උභාතේගේ මේ කාර්ය තුළ කාලයේ ශ්‍රමයේ ධනෙ ශක්තිය බුද්ධිය හැම දෙයක්ම උභාතේ ගිය කෙර හැදී මේ ගමේ. අපි හඳුනන්නේ ඇත්තටම මේ බටගරවිල ගම කියන්නේ ඔබ වහන්සේ අර්ථයක් කරන්නේ කොහොමද? ඔබ වහන්සේගේ වචන වලින් බටගරවිල ගම ගැන කියන කලින් මම බටගරවිල ගමට මම ආස හිතුනේ එන්න කැමති උනේ. ඒකට හේතු කාරණා දෙනවා. එකපාරට කනකට ගියාම යනවා වැඩි ඒකට හැමදේම වටෙන් පිටින් ඒකට කැමති වෙන ක්‍රමවේදයක් අපි හිතේ හදා ගන්නවා. ඉතින් අපි පන්සලට ඇවිල්ලා පැවිදිලා ලොකු ආන්දරෙන් අවවාදොත්ස් පලාගෙන ඊට පස්සේ අපි අධ්‍යාපනය ලබනවානේ. පිරිවෙන් අධ්‍යාපනයේ යනවා බෙල්ලන තරම්පාල මහ පිරිවෙන කියන්නේ ලංකාවේ තියෙන මහා ඓතිහාසික පූජනීයත්වයට පත්වෙච්ච ආයතනය. ඒ නායක හාමුදුරුවන්ගේ ආචාර්ය මණ්ඩලයේ ඒ පන්නරේ තමයි අපි අදත් මේ ලබන්නේ. පිරිවෙන් අධ්‍යාපනය. ඒතකොට ඒ කාලේ සෑහෙන ඉතින් අපි අර ප්‍රශ්න තියෙන කාලේ ඉතින් බොහොම දුෂ්කරතා මැද අපි පිරිවෙන් අධ්‍යාපනය ප්‍රාචීන අධ්‍යාපනය ලැබලා පස්සේ කාලේ ඉන්නවා මම යනවා මේ මාලිගා කන්ද විද්‍යෝදීය පිරිවෙන් ටික කාලයක් අධ්‍යාපනය ලැබුණා. ඊට පස්සේ මරදාන ශ්‍රී ලංකා විද්‍යාලයෙන් තමයි අධ්‍යාපනය කරන්නේ ප්‍රාචීන අවසාන ශ්‍රේණි අධ්‍යාපනය ලබන්නේ. ඒදී වාචන අධ්‍යාපනය වල ඉවර කරන්න හම්බුන්නේ නැහැ. ලොකුහාමුදුරුවෝ අපේ ලොකුහාමුදුරුවෝ හදිසි ඒ අපවත් වුණා. ඊට පස්සේ පන්සලේ කවුරුත් නැති තත්ත්වයක් ආවා. මම පන්සලට ඇවිල්ලා පන්සල බලාගෙන අවුරුදු 7ක වගේ කාලයක් පන්සලේ තනියම කාලය ගත කරා. කාලය ගත කරනකොට මට කොළඹ ගත කරපු අවුරුදු 7-8 වගේ කාලයයි. එහෙම බලනකොට මම මේ කොළඹ කියන්නේ නගරේ කියන එක මට ජීවිතේ එච්චර මම කැමති නැහැ. ඒක හරි මේ විවේකයක් නෑ විවේකී. ඒ නිසා මට හිතුණා මේ නැවත මහාන වෙච්ච පැවිදිච්ච හැඩිගල්ල ජනපදයේ කියන පන්සලට එන්න. එහෙම එනකොට දැන් එහෙ වැඩ කටයුතු කරනකොට මම එහෙ ඉඳන් මේ පළාතේ ආගම වැඩ කටයුතු වලට එනවා. එතකොට අපි හන්නේ මේ පන්සලෙන් කොච්චර දුර ප්‍රමාණයක් තිබද? කිලෝමීටර් 4කට ආසන්න කාලයක් තියෙනවා දුරක් ඉන්නේ. ඒ පන්සල තමයි මෙහි ඔක්කොම නායක පිරිවදුන් කොහොම වැඩ කරේ ඒ පන්සල. මේ පන්සල් තිබෙන්නේ. පන්සල භූමියේ තිබ්බා. වරින් වර එක හාමුදුරුවෝ වැඩලා ඒ ඇයට මේක කරගන්න බැරි වුණා. ඊට පස්සේ මම එක දවසක් උරුමා දැන් අහපු ප්‍රශ්නෙට එනවා නම් මේ බටගරවිල ගමට සම්බන්ධ වුණ කොහොමද කියන ප්‍රශ්නෙට පිළිතුරක් සපයනවා නම් දිනක මේ වික්කේන කනිෂ්ඨ විද්‍යාලයේ පොහොය දින වැඩසටහනකට සම්බන්ධ වෙන්නට අවස්ථාව ලැබුණා. ඒ අවස්ථාවේදී මට මම අපේ
දැන් අපේ පන්සල අසලම වෙනසලක් ක්‍රියාත්මක කරන අපේ විසර කුමාර ජයසිංහ මහත්තයා ඒ දවස්වල අපි හරි හිතවත්. එතුමා මේ මාත් සමග කතා කරා මේ විහාරස්ථානය සම්බන්ධ. එතකොට විහාරස්ථානේ වල් බිහි වෙලා තිබ්බේ. මේ භූමියේ තිබුණේ. ඔව් භූමියේ තිබ්බා. පන්සලේ අර කටුමැටි ගහට ආවාස ගයක් තිබ්බා. මිනිස්සුන්ට ආගම වැඩි කරන්න තරම් එහෙම පරිසරයක් තිබෙන්නේ නැහැ. පොයට ඉසිල් ගන්න තරම් එහෙම පරිසරයක් තිබෙන්නේ. ඊට පස්සේ මම විසර කුමාර ජයසිංහ මහත්මයාට මට යෝජනාවක් ගෙනාවා මේ පන්සල පිළිබඳ පොඩ්ඩක් හිතලා බලලා කටයුතු කරමුද කියලා. මම ඉතින් එතුමාට ඉතින් සුබදායක ඒ වෙලාවේ හැටියට සුබදායක උත්තරයක් දුන්නා. හරි අපි මේ අවුරුද්දේ වස් පන්සලේ කියලා. වස් සමාදන් වෙලා වස් කාලේ ගත කරලා අපි පුළුවන් දෙයක් පන්සල වෙනුවෙන් ගම වෙනුවෙන් කරමු කියලා. ඒක ඉතින් ඒ විදිහටම සිද්ධ වුණා. මිනිස්සු ගිහලා මට ආරාධනා කරා මේ පන්සලට වස් සමවල ඉන්න කියලා. ඉතින් මේ ආරාධනාව බොහොම ආසාවෙන් කැමැත්තෙන් බාරගත්තා. බාරගෙන 2007 වසරේ ජූනි මාසේ 7 වෙනිදා වගේ දවසක තමයි පන්සලට ආවේ. පෙරහැරකින් මාව බඩම්බගෙන ආවා මේ පන්සලට. ඒකට පන්සලේ මට නවාතැන් ගන්න තිබුණේ කටුමැටි ගහලා හදපු ඒක අමුතුම කියන්නේ අපි පොඩි කාලේ ගෙවල් වල ඉන්න කාලේ ඒවා ඉල්ලලා තියෙනවා. ඊට පස්සේ අවුරුදු ගණනාවකට පසුව අර පන්සල් වල ඉල්ලා මේ විදුලි ආලෝකයත් එක්ක කාලය ගත කරලා ඒ සිමෙන්ති වලින් හදපු මේ ආවාස ගෙවල් වල ඉඳලා කාලයකට පස්සේ මැටි ගහපු ගෙදරකට එන්න ලැබුණේ කමතුම පස්සේ පරණාතීතේ මතක් වෙන ගෙදර ඉන්න කාලේ ඒක නිසා මට ඒක ගැටලුවක් නෙවෙයි. එතකොට මේ ගමේ මේ පාර තිබෙන්නේ නැහැ හරියට. මේ පාරේ එන්න ගියාම සෑහෙන අපහසුයි. ගල් ගොඩ වල පැන පැන ආවේ. ඉතින් ලයිට් තිබෙන්නේ නැහැ. කුප්පිලාම්පෙන් කාලය ගත කරා අවුරුදු වැඩි කාලයක් ගත කරේ නෑ. අවුරුදු කාමාර දෙකකට වැඩි කාලෙ එහෙම හිටියේ. එහෙම ඉන්නේ. ඉතින් ගමනින් අපි පන්සල හදන්න පටන් ගත්තා. ඉතින් අර මගේ తాවකාලික යෝජනාව මට වස්මදී තුන මම ඒක ස්ථිර කරගන්න ඕනේ කියලා මේ පන්සල හදන්න ඕනේ. ගම හදන්න ඕනේ. ගමේ මිනිස්සු අදට වඩා ඒ කාලේ කොහොම ආකල්ප වලින් අදහස් වලින් පොඩ්ඩක් මීට වඩා මේ ආධ්‍යාත්මික පැත්තෙන් දුරස් වෙලා තිබුණේ ගමේ ජීවත් වෙන මිනිස්සු. ඉතින් මට හිතුණා මොන දෙයකටත් වඩා හොඳයි කියලා මිනිස්සුන්ගේ ආකල්ප හිතවිලි සිත් හදන එක ආධ්‍යාත්මිකව යොමු කරගන්න පුළුවන් වාතාවරණයක් මට තිබ්බා. මිනිස්සුත් එක්ක එකට වැඩ කරකට පන්සල හද මුතු කැටසේ වැසි වෙදෙනවා. ඉපනැලි බිම තෙමි. ඉඩෝරේ එම්බ ගමක වර්ණ සම්ගින් මුතු ටීවී අපි එනවා. ඔබ සොයන්නේ මම සමන්විතා. ගෞරවනීය අපේ ස්වාමීන් වහන්සේ, එතකොට ඔබ වහන්සේ අර පන්සලේ ඉඳන් මෙතෙන්ට පෙරහැරකින් වඩම්වාගෙන ආවා. එතකොට ඇත්තටම පන්සලක් නැති මේ ප්‍රදේශය තුළ පන්සලක් අවශ්‍යතාවය ඒ ගැමිය අතර තිබුණා. ඔබ වහන්සේ කටුමැටි ගහපු විත්තියක ඉතින් ඔබ වහන්සේගේ පෞල් පසුබිම අපි නේද? ඒක හරිය වැදගත් උනායි කියන්නේ. අපි හඳුනන මේ බටගොඩ විල දික්කේන පොල් ගහන මේ දම් තුන ඇතුළේ අපි හඳුනේ අධ්‍යාපන මට්ටම කොහොමද අපි හඳුනේ? අධ්‍යාපන මට්ටම වගේ විශ්වවිද්‍යාල මට්ටමේ ඉන්නේ ඊදෙනෙක් වගේ ඒ වගේම රජයේ රැකියා කරන ඒ වගේම පෞද්ගලිකයන්ට අන්නේ වගේ අපි හඳුනේ පොඩි විස්තරයක් ඇති. හරි වටිනා ප්‍රශ්නයක් එන්නේ. මම මෙහෙට එනකොට ඇත්තම මේ ගමේ අධ්‍යාපන මට්ටම සාමාන්‍ය පහළ මට්ටමක තිබ්බේ. මම ඇවිල්ලා පළවෙනිම කරේ අර අතීතයේ කියන්නේ ගමයි පන්සලයි ආගබයි කියලා ඒ වගේ මම පාස් මෙහෙට ඇවිල්ලා මම පාසලත් එක්ක සම්බන්ධ වුණා. පාසලේ ඒ ආචාර්ය මණ්ඩලයේ විද්‍යාලපති වරේකිරි විද්‍යාලපතිතුමාත් එක්කත් මම උතර සම්බන්ධ වුණා ලැබෙන්නේ. එතන මහදරණ නම් අපි දැන් වර්තමාන වැඩිහිටියන්ට වඩා තරුණ දරු පිරිසනේ හදා ගන්න ඕනේ. අද මේ ගමේ ඉන්න තරුණ පිරිස ගත්තාම මට ලොකු අභිමානයක් තියෙනවා. මේ තරුණ ළමයි ඒ පොඩි කාලේ මට හම්බුනේ. අපි දහම් පාසල ඇතුළත් කරගෙන
ඒ පාසල ආගමික වශයෙන් ඒ වටාපිටාව හදාගන්න සෑහෙන මේ වෙනකොට ඉතින් ඇත්තම ඒ කාලේ දැන් මේ අවුරුදු 18 19 වගේ කාලය කියන්නේ දැන් අධ්‍යාපනයෙන් ඇත්තටම තවුම්බද මට්ටමකට මේ ප්‍රදේශ දියුණු වෙලා තියෙනවා. දැන් ඒ කියන්නේ හැම අවුරුද්දම විශ්වවිද්‍යාලයට තමයි දෙතුන්දෙනෙක් මේ ගමෙන් යනවා. මේ ගමනත් එහෙම තේරුණා. ඒ කියන්නේ ඔය වෙනකොට සාමාන්‍යයෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපන ලබන ළමයි බොහෝ කලාතුරකින් තමයි හිටියේ. මේ මෑත කාලේ වෙනකොට මේ ඒ කාලේ අතර බලනකොට දශක දෙකකට ආසන්න කාලයක්. කාලයක් බලනකොට විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ සුදුසුකම් ලබන ළමුන් අපිට සතුට වෙන්න පුළුවන් මට්ටමක විශාල සංවර්ධනයක්. ඒ වගේම තමයි මේ රජයේ රැකියාව කරන්නේ. ඒ කියන්නේ විශ්වවිද්‍යාල අධ්‍යාපන ලැබලා රජයේ රැකියාවල් කරන කට්ටිය ඒ කාලේ අපිට බොහොම අඩුයි. මේ රජයේ රැකියාවක් කරනවා නම් ඒ කාලේ 아무තු මිනිස්සු අතර ගෞරවයට පාත්‍ර වෙන කාරණා. අද බලනකොට අද රජයේ රැකියාවක් නොකරන ගියක් මොන කලාතුරකින් ඉඳන් වැඩි පිටර වැඩි කරන රජයේ රැකියාව කරන කරුණු ජීවත් වෙන ගම. මෙතෙ විද්‍යාවෙන් ආරම්භ කරපු වටකඩ විලේ අභිනවරම් විහාරස්ථාන ක්‍රමයෙන් ගඩොලින් තියලා අපේ හැමෝම විශාල වපසරියක් අතර පුද්ගල ආධ්‍යාත්මික සංවර්ධනය ඒ වගේම පුද්ගලයන්ගේ උන්වහන්සේ දේශනා කරපු ආකාරයට විශ්වවිද්‍යාල ප්‍රවේශය දක්වා ලොකු සංවර්ධනයක් කරන්නේ පන්සල කියන එක කේන්ද්‍රස්ථානයක් වුණා. එයින් ආව දුක තියාගෙන ආව පන්සලට. උන්වහන්සේ ලොකු ඒ තරුණ කාලේ දියේ කරලා මේ කතාවතු කියලා උන්වහන්සේ ලොකු කාර්යයක් මේ ගම වෙනුවෙන් කරලා තියෙනවා. ඉතින් අපේ හන්දනේ හැම කෙනෙකුටම අපේ ජීවිතේ තියෙන අමතක නොවන සිද්ධි. අපේ හන්දරගෙන් මම අහන්න කැමති තරුණ කාලේ අපේ හන්දරන්ට අමතක නොවන සිද්ධිය. සිද්ධි කොහොම අමතක නොවන දේවල් තමයි තියෙන්නේ බලන්න. මේ සේරම මතකේ තියෙන හැමදාම ගෙදරින් පිටින් ඉඳලා අද වෙනකම්ම සේරම දේවල් මතකයි සිද්ධි. ඉතින් මට ඉතින් හැමදාම හිතේ තියෙන දෙයක් තමයි අපිට මේ හැම දෙයක්ම කරන්න අපිට පන්නර ලැබුණේ අපිට හයිය ලැබුණේ මේ සමාජයත් එක්ක ඕනෑම සමාජයත් එක්ක ගැටෙන්න හැමෝටම බෑනේ. ඕනෑම සමාජයක ගැටෙන්න පුළුවන් විදිහට අපිට අපේ ඔළුව හැදුවේ නැත්නම් අපේ අධ්‍යාපනය ලබා දුන්නේ නැත්නම් ඒක මේ කරන එකක්වත් අපිට සාර්ථක වෙන්නේ නැහැ. මට තියෙන පළවෙනිම මට දීපත් කරන්න තියෙන්නේ අපි පැවිද්ද පිළිබඳව කිසිම අවබෝධයක් තියෙන කාලෙක නෙවෙයි පන්සලට ආවේ. කෙනෙකුගේ ආසාවට කැමැත්තට ඒ නිසා පන්සලට ආවට පස්සේ අපි අවබෝධයක් නැතිව පැවිදි භූමියටපත් කරපු ගුරුහාමුදුරු මතක් කරන්න බෑ. අමතක වෙන්නේ නැහැ කවදාවත්. උපාධ්‍යයන් ගුරුහාමුදුරු දැන් අපවත් වෙලා දැන් අවුරුදු 22ක් 23ක් වගේ කාලයක් වෙනවා. ඉතින් අපි අතලේ ශ්‍රී දේවරක්ෂිතාම දාන ගෞරවනීය ගුරුදේවතුන් ලොකුහාමුදුරු මතක් කරනවා. ජීවිතේ පළවෙනිම මතක තියෙන අම්මා තාත්තා කියන කවදාවත් අමතක වෙන ජාතික නෙවෙයි. එහෙම කටයුතු කරන කරේ එතනින් පස්සේ මේ පන්නරේ හයිය ලැබුණ එකම තැන තමයි බෙල්ලන පිළිවෙල. පිළිවෙලනේ නායක හාමුදුරන්ගේ උපදේශනය හා අධ්‍යාපනය මේ ගමනේ ලොකු හයියක් වුණා. එතනත් අමතක කරන්න පුළුවන් කමක් නැහැ. ඇත්තම අපේ හැමෝම හරි ලස්සන සුන්දර ගමක්. අපේ හැමෝම මේ අපිට මේ ගමට එනකොට තේරුණා හරි ලස්සනයි. ඒකලට අපේ හැමෝනේ ඒ සුන්දරත්වය හරිලා කොහොමද අපේ හැමෝනේ මේ වටකොට විල මේ දික්කේන පොල් ගායන මේ උපවාසයේ මේ වපස්ත්‍රිය ඇතුළත මේ සත්‍විකත්වයේ උපවාසයේ ගම ගැන කතා කරනවා නම් ගම කියන්නේ හරි සුන්දර ගම්මානයක්. හරි සුන්දර පරිසරයක් තියෙන ගමක්. කෙනෙකුට ජීවත් වෙන්න පුළුවන් වටාපිටාවක් තියෙන. ඒ සීතල උලන් වන හොඳ ඕනෑම කෙනෙකුට ජීවත් වෙන්න ආස කරන කැමති ගම්මානයක් හැටියට මේ බටකොඩියට දික්කේන පොල් ගායන ආදී මේ ප්‍රදේශයේ ඉවා මේ බටකොඩිය ග්‍රාම නිලධාරි වසම. ආදී තම බොල්ලුනට සම්බන්ධ බොල්ලුන ග්‍රාම නිලධාරි වසම සම්බන්ධ ගමේ කොටසක් තියෙනවා. මේ ගමේ දියුණුව තමයි ගමේ මිනිස්සුන්ගේ ජනතාවගේ දියුණුව තමයි තේ ව්‍යාපාරය. තේ ව්‍යාපාරය තමයි මිනිස්සු තමන්ගේ ජීවිතේ නගා හිටවලා අද මේ ඉන්න තත්ත්වයට ගෙවල් දොරවල් හදාගෙන
ආර්ථික මට්ටම දියුණු කරගත්ත මිනිස්සු ඉන්නේ තේ ව්‍යාපාර නිසා. දික්කේන තේ ව්‍යාපාරය කියලා තමයි ගොඩාක් දුරට ප්‍රසිද්ධ. ඉතින් ඒ වගේම තමයි මේ ගමට ඊටාම වාසනාව ගෙන දෙන එකක් තමයි අපේ රුහුණකන්ද රක්ෂිතය. ලංකාවේ සිංහරාජ වනාන්තරය ගත්තාම සිංහරාජ වනාන්තරය පෝෂණය කරන වනාන්තරයක් තමයි අපි දකින විදිහට සිංහරාජ ඇරුණාම ඒ පෝෂණය කරන වනාන්තර අතරින් ඉහළම තියෙන තැන වනාන්තරය තමයි සිංහරාජ මේ රුහුණකන්ද රක්ෂිතය කියන්නේ වනාන්තරය. රුහුණකන්ද රක්ෂිතයේ පෝෂණය කරන වගේම මේ ගමේ මිනිස්සුන් මහා ආශිර්වාදයක් වෙච්චි එකක් තමයි මේ මගුරුගඟ කියන්නේ. මගුරුගඟේ ආරම්භය රුහුණකන්ද රක්ෂිතේ. ආරම්භය වෙලා අපි මේ ගම් හරහා ගිහිල්ලා ගමේ මිනිස්සුන්ට මහා පරිසරයේ වටිනාකම ජීවිතේ ගොඩනගා ගන්නට සෑහෙන විශාල හයියක් විශාල ශක්තියක් වෙනවා. මම අහලා දෙනවා මට සිල්වත් එක්ක තියෙනවා මේ කටුක වර්ෂාවකදී වර්ෂාවක් නැති ප්‍රදේශයක් ඒ ජනතාවට වර්ෂාව වැටුනහම මොනතරම් සතුටක්ද පොළොවේ සතුටට මොනතරම් වාසනාව ගෙන දෙනවා. ඒ වගේ මේ මේ රුහුණකන්ද වනාන්තරයෙන් ගලා බදින මේ ගංගාව මිනිස්සුන්ට ලොකු ආශිර්වාදයක් කියන්නේ මේ සියලුම දියුණුවට ප්‍රධානම හේතුව තමයි මේ මගුරුගඟ. මේවා ජලය කියන්නේ මිනිස්සුන්ට අත්‍යවශ්‍යමයි. මේ සියලු දේවල් මිනිස්සුගේ ජීවිතය ගොඩනගා ගන්නට මගුරුගඟ කියන එක වාසනාව වෙනවා. ඒක අපේ ගමෙන් රුහුණකන්ද වනාන්තරේ පටන් ගැනීම අපිට ලොකු ආශිර්වාදයක් වෙනවා. අපේ අභිමානයෙන් කතා කරන්න පුළුවන් අවස්ථාවක් මේක. මටකොඩිල් මේකට කියන මේ අපි පන්සලේදී මේ ගමට කියන්නේ ගල් තුන්දල කියලා. ගල් තුන්දල කියන්නේ දැන් ඒ කාලේ මේකට මේ පරණ මිනිස්සුන් අහලා දැනගත්තු කාරණාවක් තමයි ගල් තුන්දල කියලා මේ ගම හැදිලා තියෙන්නේ. දැන් ඔබතුමන්ලාට දැන් දකින්න තියෙන මේ පාරවල් මම්මාවත් මේ ඒදළු පාලා මොකක්වත් ඒ කාලේ තිබුණේ නැහැ, ලයිට් තිබෙන්නේ නැහැ. අමාරු කාලේ රුහුණකන්ද කියන ඔය මේ ගම්මානයක් ඒ කාලේ තිබ්බා. ඒකට මේවා වනාන්තර. අද මේ මිනිස්සු ජීවත් වෙන මේවා වනාන්තර. ඒ වනාන්තරේ මැදින් තමයි රුහුණකන්ද දිනු ගම්මානට යන්නේ. අඩිපාර දිගේ. දැන් ඒ ගම්මානේ කවුරුත් කරන්නේ නැහැ. දැන් ඒක අනගත වෙලා ඔය ගඟෙන් ඉගොඩ වෙලා තමයි ගඟ තමයි ඒගොල්ලන්ගේ ජීවන උත්තියේ ප්‍රධාන හයියක් වුණේ. දැන් උදා දවසට පොළේ එනකොට මිනිස්සු ගෙදරින් පිටත් වෙලා එනවා. පිටත් වෙලා අනිවාර්යෙන් ඔය තියෙන අපි කියන මේ ගල් තුන්දල කියන සුන්දර දොළපාර. දොළෙන් අනිවාර්යෙන් ඉගොඩ වෙලා එන්න ඕන. දොළෙන් ඉගොඩ වෙලා එන්න එක තැනයි තිබ්බේ. එතන තුනා අර ලිග් ගල් තුන වගේ ගල් තුනක්. ඔය ගල් තුනට අඩි කියලා තමයි මෙකට එන්න ඕන. වෙන කෙනෙක්ගෙන් එන්න විදිහක් නෑ. ඒකට නිකන් මිනිස්සු පට බැලලා ගල් තුන්දල කියලා නිර්මාණය අර දොළවල් තුනක් එකතු වීම නෙවෙයි. ගල් තුනකින් පැනලා තමයි මේ ගමට පිවිසෙන්නේ. එක පියවර දොළපාරේ. ඒ හරහා මේ ගමේම පටන් ගත්ත නමක් තමයි අද මේ ගල් තුන්දල කියලා. ගල් තුන්දල පන්සල කියලා තමයි ප්‍රසිද්ධ මේ හැමතැනම. සයිබ අවකාශයේ දිගහැරෙන ගමින් ගමට මුතු සොයා යන මුතු ටීවී තුලින් දිගහැරෙන ගම පුවර්ණ වැඩසටහනේ අද අපේ ස්වාමීන් වහන්සේ තමයි ගල්තුන්දල ශ්‍රී අභිනවරා විහාරාධිපති ඒ වගේම පාලේන්ද්‍රවල ශාස්ත්‍රාරක්ෂක මණ්ඩලයේ ගරු ලේකකාධිකාරී සද්ධර්ම විභූෂිත ධර්මාධීශර ශාසන කීර්තිශ්‍රී ලෝකාචාර්ය මුළු දිවයිනටම සාමූහිකව නම කියන්නට අවසරයි පූජ්‍යපාද මොරපිටිය ධම්මරක්කිත හඳුනන මහතේ. උන්වහන්සේගේ මේ කතා දෙගැහැරෙන ළමා කාලේ ඒ වගේම කරුණාවදී අධ්‍යාපන මේ කටුක ජීවිතය ගත කරන අත අහස උසට ගොඩනැගිලි තනාගෙන මේ ධම්ම අවකාශයක් මේ රටට ලෝකයට ධම්ම අවකාශයක මෙලෝ පරලෝ උපයාර්ථයටම යම් පණිවිඩයක් දෙන්න උන්වහන්සේගේ කාලේ සමේ දරේ ශක්තිය බුද්ධිය හැම දෙයක්ම මේ ගම වෙනුවෙන් මේ රට වෙනුවෙන් ලොකු බාරදූර කාර්යයක් කරනවා. උන්වහන්සේ අපිට ලොකු ආශිර්වාදයක් හයියක් ගමට ලොකු ආලෝකයක් මේ ගමේ මුදුන් මල්කඩක් හැටියට තමයි වහන්සේ
අපිට මේ එක එක ජනයාගේ ජන කොටස් අතරින් අපිට ආරච්චි ලැබුණා. උපාදේ මුදුන් මල්කඩක් වගේ මේ ගම බබලවල කෙනෙක් ළමයින්ගේ දහම් අධ්‍යාපන නගාරිය කරන. ඒ වගේම අපේ මේ අනිත් දායක පින්වතුන්ගේ සෑම අවශ්‍යතාවයක් කටයුතු කරන උපවාසයේ අප්‍රතිහත ධෛර්යයෙන් කටයුතු කරන සුවිශේෂී මේ අපේ හාමුදුරුවෝ වහන්සේ කෙනෙක් තමයි අද ගමක වර්ණ කතානායකය විදියට අපි තෝරාගෙන ඉන්නේ. අපේ හාමුදුරනේ මේ මුතු ටීවී බලන ලෝකෙට මේ සායි බාබා කාර්යදී ගැහෙන මේ කතාන්දරේ ගමක වර්ණ ගොඩාක් දස දේශාන්තරවල මේ අපේ මුතු ටීවී නරඹන ෆේස් එක උපවාසයට දෙන්න පුළුවන් පණිවිඩයක්. ඉතින් ඒ ඔබතුමා ආපු අවසාන ප්‍රශ්නේ උත්තරයක් දෙනවා නම් මේ පණිවිඩයක් දෙන්න කලින් මම කැමති විශේෂයෙන් මේ අවස්ථාව මේ ගමේ අපිට ගම පිළිබඳව මගේ අදහස් හරි කීපයක් කර මේ ජනතාවට බෙදා හදා ගන්නට අවස්ථාව ලැබා දීම සම්බන්ධයෙන් අර ගමක වරුණ කියන මේ ගමේ ගම්වල තියෙන සුන්දරත්වය ලෝකයා පුරා බෙදා හදා ගැනීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී අපිට ලැබුණු වටිනා සම්පතක් තමයි අපේ සුමින්ද සීමා මහත්තයා ඔබතුමා ආදී කොට ඇති මේ මුතු ටීවී කණ්ඩායම. ඒ තමයි පළමුවෙන්ම අපි ඔබතුමන්ලාට මේ මම පුණ්‍යානුමෝදනා කරනවා මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන්. මේ වගේ වැඩසටහන් මේ රට පුරා ක්‍රියාත්මක කරලා අපේ තියෙන රටේ සුන්දරත්වය ලෝකයට අරගෙන යන්න හොඳ අවස්ථාවක් මේක. ඒ වගේම ඒක ඔබතුමලා ක්‍රියාත්මක කිරීම අත්‍තරම හරි වටිනවා. අපි ඒක හැමදාම අගය කරනවා වගේම. මට ඉතින් මේ හරහා දෙන්න තියෙන පණිවිඩය තමයි මුතු ටීවී කියන මේ ආයතනයේ ප්‍රධානම අපේක්ෂාව බලාපොරොත්තු ඔබතුමලා මේ වැඩසටහනේ ප්‍රධානම අපේක්ෂාව අපේ තියෙන මේ රටේ තියෙන සුන්දරත්වයේ ලෝකයට අරගෙන යාමනේ. ඒක ගම් වලට ගිහිල්ලා ඒ ගම් වල තියෙන සුවිශේෂීභාවය, ගම් වල තියෙන වටිනා දේවල් මේ ලෝකයට බෙදා හදා දීලා අපිට මේ ඒවට යම්කිසි වටිනාකමක් ගෙන තියෙනවා. මට කරෙත් ඒක තමයි. ඔබතුමන්ලා ඇවිල්ලා පන්සලට ඇවිල්ලා පන්සලේ පිළිබඳව සාකච්ඡා කරලා ගම පිළිබඳව සාකච්ඡා කරලා මේ ගමේ වටිනාකම අපිට කියන්න අවස්ථාව ලබා දීලා හරි වටිනවා. දැන් මම නැවතත් ඔබතුමන්ලාට ඉන්නවා මේ වැඩසටහන සම්බන්ධ වෙන්න. ඉතින් මම කියන්නේ රටේ ජනතාවටත් ලෝකයේ සියලු ජනතාවට මේ ටීවී ආයතනයේ නරඹන හැමෝටම කියන දේ තමයි අපි හැමෝගේම ජීවිතේ කියන්න බොහෝ දේවල් තියෙනවා. බොහෝ විට ඒකට අවස්ථාවක් අඩුයි. මොකද ඒ අවස්ථාවක් එකකින් ඔබතුමන්ලා ලබා දෙනවා මේ ගමින් ගමට ගිහිල්ලා. මම රටේ ජනතාවට කියන්නේ මේ මුතු ටීවී කියන මේ ආයතනය අපේ සුමින්ද ශ්‍රීමාල් මහත්මයා හරි අපේ රටේ වටිනා සංගීතඥයෙක් සංගීතවේදියෙක් වගේම ඔහු මේ ගම්වල ඉන්න මේ මුතු කියන්නේ ගමේ තියෙන යම් දක්ෂතා හැකියාව තියෙන මේ දරුවෝ තෝරගෙන තරුණ කණ්ඩායම් තෝරගෙන ඒව ඉස්සරහට ගෙනියන්න මේ කරන ක්‍රියාදාමය අපි හැමෝම අගය කරන්න. ඉතින් මේ වැඩසටහන තමයි මේ අරා ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් අපි කියන මෙතුමන්ලා හා සම්බන්ධ වෙලා ඔබේ දූ දරුවන්ට තරුණ පිරිසට අත දෙන්න අපේක්ෂා කරන බලාපොරොත්තු වෙන මේ වගේ සුන්දර මිනිසුන් හොයාගෙන ගිහිල්ලා එය ආශ්‍රය කළා ඔබේ හැකියාව තුළින් රටට යමක් කරන්නට මේ අවස්ථාව මේ ආයතනයේ ප්‍රයෝජනෙට ගන්න කියන කාරණාව මේ පණිවිඩය ලබා දෙනවා තමන්ම. ඒ වගේම අපේ මේ ගම්මාන කියන්නේ හරිම සුන්දර ගම්මාන. මේවා ඇලදොල ඒ වගේම දිය ඇලි ඒ වගේම මේ කවදාක නොදකපු ලස්සන පරිසර වලින් සමන්විත ගම්මාන මේවා. ඉතින් විශේෂයෙන් ටවුන් බද ජීවත් වෙන ජනතාවට ඇවිල්ලා මේව නරඹලා මේවෙන් ඔබේ සුන්දරත්වයේ විඳලා ජීවිතේ කියන්නේ විඳිනවා. මේවා ලබලා මේ ඇලදොලෙන්
නාලා කියලා ඒ වගේ තමන්ගේ ජීවිතයට මේ හොඳ විවේකයක් ගන්න. හොඳ තැන් හොඳ පරිසරයක් තියෙන හොඳ ගම්මානයක් හැටියට මම මේ අපේ විචාරයෙන් මේ රුවනකන්ද වනාන්තරය ආශ්‍රිතව ඒ වගේම මගුරුංග ආශ්‍රිතව යහපත් හොඳ ස්ථාන අරවන්න පුළුවන් ස්ථාන මේ ප්‍රදේශවල ගම්මාන තියෙනවා. මම ආරාධනා කරනවා රටේම ජනතාවට මේ අවස්ථාවලට සම්බන්ධ වෙලා මෙහි තියෙන සුන්දරත්වයේ විඳලා ජීවිතේට විවේකයක් අරගෙන යන්නට හොඳ යහපත් ස්ථාන කියන කාරණාවත් මේ වෙලාවේදී හැමදෙනාටම අනුවිඩයක් ලබා දෙනවා මේ ඒවට සම්බන්ධ වෙන්නට කියලා. මේවට සම්බන්ධ වෙනකොට විශේෂයෙන් මම හැමෝගෙම අවධානය ලක් කරනවා අපි පිටස්තර ගමකින් එනකොට අනිවාර්යයෙන් මේවා අපි බලන් ඉන්නවා. මේගොල්ලෝ එන්නේ මොකටද? අපිට මේකෙන් ආවම මේ ගමට හානියක්ද වෙන්නේ? ඇලදොලට ගංගාවලට හානියක්ද වෙන්නේ? වනාන්තරයට හානියක්ද? පරිසරයට හානියක්ද වෙන එකත් අපි බොහොම අවධානයෙන් ඉන්නවා. අපි ඒවට නීති වලින් ක්‍රියාත්මක වෙච්ච වෙලාවල් අවස්ථාවල් තියෙනවා. ඒ කාරණාව මතක තියාගන්න හැමෝටම ආරාධනා කරනවා මුක්ත ටීවී හා සම්බන්ධ වෙලා මේ ගමක වරුණ වැඩසටහනට ඔබේ ගමේ තියෙන සුන්දරත්වය රටට කියන්නට සුමින්ද ශ්‍රීමාල් මැතිතුමා වගේ ඉතා වටිනා සම්පත් ඔබතුමන්ලා වගේ හැමෝ එක්කම එකතු වෙලා ඒ වටිනා අවස්ථා හැමෝටම ලබා ගන්න කියලා ආරාධනා කරමින් හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා